හයි මට ඔයාලා එක්ක පුංචි දෙයක් ෂෙයා කරගන්න හිතුණා. මෙන්න මෙතන තියෙනවා අපි එවර්බ්‍රිස් එක ඇතුලේදී කාපු ඇවකාඩෝ ගෙඩිවල සීඩ් වගේක්. එතකොට මේවැ තියෙන පුංචි සිද්ධියක් තියෙනවා. මේක බිහයින්ඩ් ස්ටෝරි එකක් තියෙනවා. මම ඒක ඔයාලා එක්ක ෂෙයා කරගන්නම්. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා ටිකක් උසට වැඩුණු ලස්සන ඇවකාඩෝ ප්ලාන්ට් එකක්. ඊට වඩා චුට්ටක් පොඩි එකක්. සහ ඊට අමතරව මේ අනිත් ප්ලාන්ට්ස් තියෙන ඒවා සේරම නමිනන් ඒවා. මේක නම් මේ කප්පරවල්ලිය පැලයක්. එතකොට මේ තව මෙතන තව ප්ලාන්ට් එකක් තියෙනවා. එයා එච්චර හොඳ නෑ. එයා ටිකක් සවුත් වෙලා වගේ තියෙනවා. එතකොට මේකෙති තියෙන විශේෂත්වය තමයි අපි සීඩ් එක මුලදිම මේ බොටල් එකේ හුරු කරලා සීඩ් එක අරගෙන ඒක ට්‍රේන් කරලා බිල්ඩින් එක ඇතුළෙම හැදිච්ච ප්ලාන් දෙකක් තමයි මේ. එතකොට මේක අපි ඇතුලේ තිබුණ සීඩ් කීපයක් පැලවෙන්නේ නෑ කියන දේ හිතලා ඉතුරු වෙච්ච සීඩ් අයින් කරපු සීඩ් වගේක් තිබුණා. ඒ සීඩ්ස් ටික අපි දාලා තිබුණේ එළියේ තිබුණ ගේට් එක ගාව පස් ගොඩක් අයින්. ඒ පැලේ ඒ එක සීඩ් එකක් මොනවා නැතත් එයා ජර්මිනේට් වෙලා තිබුණ හැබැයි එළියේදී. ඒක දැක්කුණහම එයාට තව ඉඩක් නැති නිසා එතන හැදෙන්න අපිටත් තව මෙතන එළියේ තව ලොකුවට හදන්න ඉඩක් නැති නිසා එයාව අරගෙන ඇවිල්ලා අපි මෙහෙම අර අනිත් බබාලා වගේම මෙහෙම බොටල් එකකට දැම්මා. හැබැයි මෙයා ටික දවසක් යන්න කලින් මෙහෙම අපි අතරින් ගිහිල්ලා තියෙනවා. එතකොට මට මේකෙදි හිතිච්ච දෙයක් තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලා අපේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපි මොනවා හරි ගොඩනැගිච්ච දේවල් එක්ක අපි තැනකට ඇවිල්ලා තියෙනවා සහ අපි ප්ලාන්ට් එකක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ අපි හැදිච්ච පරිසරයෙන් කවුරුවම හරි බලෙන් හරි මොන හරි දේවල් නිසා හරි අපි ඉවත් කරලා අපි එයාට සූට් වෙන්නේ නැහැ කියලා හිතලා ඉවර වෙලා ඉවත් කරලා ඉවර වෙලා එයාව වෙන තැනක ප්ලාන් කරන්න try කළොත් වෙන තැනකට අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න try කරොත් ඒක ෆේල් වෙන්න ඉඩකඩ බොහොම තියෙනවා. මගේ හිතට දැනෙච්ච දේ තමයි අපි බලෙන් කිසිම දෙයක් ප්ලාන් කරන්න හොඳ නැහැ. අපි හැදුණු පරිසරයෙන් වෙනස් වෙන් කරනවා නම් වෙන් වෙන්න හදනවා නම් ඒක මට හිතෙනවා ඒක එච්චරම සුදුසු නොවේ කියලා. ඔයාලා මොකද හිතන්නේ ගැන? තීන්දුව බලන්න.